මාසකට පස්සේ තමයි මේ channel එකෙන් මගෙන් වීඩියෝ එකක් වැටෙන්නේ ඔයගොල්ලන්ට. ඉතින් මොකද අනිත් channel වල තියෙන වැඩත් එක්ක ඉතින් ඔයගොල්ලන්ට හිටපු ගමන් මේකෙන් වීඩියෝ එකක් දානවා මම. ඔයගොල්ලන්ට ගොඩක්ම වැදගත් වීඩියෝ තමයි මේ channel එකෙන් මම ඔයගොල්ලන්ට දාන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ දවස්වල T20 World Cup එකක් යනවා. ඉතින් ගොඩක් කට්ටිය මගෙන් මේ දවස්වල අහන දෙයක් තමයි කොහොමද අපි T20 World Cup එක ෆෝන් එකෙන් live බලන්නේ නොමිලේම කියලා. ඉතින් ඔයගොල්ලන්ට තමයි මේ වීඩියෝ එක ගෑලා දෙන්නේ. ඉතින් මේක නොමිලේ කිව්වට ඉතින් ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ data තියෙන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ ෆෝන් එකට data දාගෙන තමයි මේ මම අද කියන විදියට ඔයගොල්ලෝ ගිහිල්ලා World Cup එක යන වෙලාවට මැච් එක live බලන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් මොකද ඔයගොල්ලෝ දන්නවා Facebook එකට ගියොත් හැමතිස්සෙම මේ link වැඩ කරන්න. ඒ link වලින් බලනකොට ඔයගොල්ලන්ට එක කටහඬවල් pop up වෙනවා. ඔයගොල්ලන්ට ඒක කරදරයි. ඉතින් මම මේ අද කියන විදියෙන් ඔයගොල්ලන්ට පුළුවන් කිසිම advertisement එකක් play වෙන්නේ නැතුව ඔයාලට පුළුවන් මැච් එක ඔයාගේ ෆෝන් එකෙන්ම බලන්න. ඉතින් අපි යන් අද වීඩියෝ එකට. අද මම ඔයගොල්ලන්ට PC එකෙන් තමයි මේක කරන විදිය පෙන්නන්නේ. ඉතින් ඒක නිසා වීඩියෝ එක skip කරලා යන්න එපා. ඔයාගේ ෆෝන් එකනොත් ඔයාලට පුළුවන් මේ විදිය try කරලා ඔයගොල්ලන්ට පුළුවන් මැච් එක බලන්න. මේකෙදි ඔයගොල්ලන්ට කිසිම ඇඩ්වර්ටයිස්මන්ට් එකක් play වෙන්නේ නැති වෙන කම්පියුටර් එකකින් කරනවා නම් ඔයගොල්ලන්ට Brave browser එක use කරන්න. මේ browser එකේදී ඔයගොල්ලන්ට site වලින් එන කිසිම ඇඩ්වර්ටයිස්මන්ට් එකක් play වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා තමයි මම ඔයගොල්ලන්ට මේ Brave එකෙන් මේ site එකේ ඉස්සරහට වැටි කරගෙන යන්නේ. මොකද ඒක ඔයගොල්ලන්ට මේක කියා දෙන්නත් ලේසි. ඉතින් මේක තමයි site එක මම ඔයගොල්ලන්ට description එකේ දාලා තියන්න link එක. ඔයගොල්ලන්ට තියෙන link එක click කරන්න. link එක click කරාට පස්සේ ඔයගොල්ලන්ට මේ වගේ interface එකකට එන්නේ. ඉතින් මේ වෙලාවේ live වෙන match එක තමයි තියෙන්නේ මෙතන. ඉංග්ලන්ඩුයි වෙස්ට් ඉන්දීසුයි match එක මේ වෙලාවේ live යනවා. ඉතින් මේ match එක තමයි මම ඔයගොල්ලන්ට කොහොමද live බලන්න කියලා පෙන්නන්නේ. ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙතන live stream කියලා කොළ පාටින් එකක් තියෙන. අන්න එකට එකේ click එකක් දෙන්න. ඒ click එකක් දුන්නාට පස්සේ ඔයගොල්ලන්ට මේ වගේ interface එකකට එනවා. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන්ට යට notify වෙනවා මෙන්න වගේ display එකක් ඔයගොල්ලන්ට පේනවා. මේකේ වෙස්ට් ඉන්දීසුයි මේ වෙනකොට ඉංග්ලන්ඩුයි match එක play වෙනවා. ඉතින් මේ විදිහට තමයි ඔයගොල්ලන්ට match එක බලා ගන්න පුළුවන්. live යන වෙලාවට මේ site එකට ඇවිල්ලා මම කියව විදිහට කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට කිසිම අවුලක් නැතුව මේ site එකේ match එක බලන්න පුළුවන්. දකුණු පැත්තේ යටම තියෙනවා මෙන්න මෙතන sound icon එක. ඉතින් මේ sound icon එක ඔබන්න ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේ match එකේ sound දාගන්න. ඉතින් ඊට පස්සේ තියෙනවා මෙන්න මේ වගේ කතිර දෙකක්. ඉතින් මෙන්න මේ ගෙබ්බුවාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේකේ display එක ලොකු කරගන්න. ඔයගොල්ලන්ට පුළුවන් කිසිම ගෙවීමකින් තොරව ඔයගොල්ලන්ගේ data විතරක් වැය කරගෙන මේ match එක බලන්න. ගොඩක් කට්ටිය ගිල්ලින් මත මේ වීඩියෝ ගැන මොකද ගොඩක් කට්ටිය මගෙන් ආල්දි මේ World Cup එක අපිට ෆෝන් එකෙන් බලන්න ක්‍රමයක් නැද්ද කියලා. ඉතින් ඒගොල්ලන්ට ගොඩක් වැදගත් වීඩියෝ එකක් වෙයි කියලා හිතනවා මම මේ වීඩියෝ එක. ඉතින් ඕගොල්ලන්ගේ යාළුවන්ට බලාගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියන ගාම මේ වීඩියෝ එක මොනවා හරි දෙයක් ගත්තා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ ලයික් එකක් දාලා නමතක් කරන්න එපා. මොකද අද ලයික් එකෙන් තමයි මේ වීඩියෝ එක වෙන කෙනෙක්ට පෙන්නන්නේ. එහෙනම් අපි ඉක්මනටම අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.